හායි යාළුවනේ කොහමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් මට ගොඩ දවසකින් vlog එකක් අරගෙන එන්න බැරි වුණා. ටිකක් කාර්යබහුලව තමා ගිය සති කීපය ගෙවිලා ගියේ. ඉතින් මේ ඒ දවස් ටිකේ පායනකට කරපු vlog එකක් තමා අද අරගෙන ආවේ. ඉතින් අපේ කාර්යබහුල ජීවිතෙන් මිදලා පුංචි විවේකයක් දෙන්න හිතාගෙන පොඩ්ඩක් එළියට ගියා. හැමදාම වැඩට යනවා එනවා ගෙදර දොරේ වැඩ උයන පිහින වැඩ එක්ක මහත්තයාගේ රාජකාරී වැඩ කටයුතු එක්ක අපි හැමෝම එදිනදා කටයුතු එක්ක හරි කාර්යබහුලයි. පුළුවන් කාලේ අපි ආස දේවල් කරලා සතුටින්ම ඉන්න උත්සාහ කරන්නයි ඕනි කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි හැම දවසක්ම ඒ විදිහට ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් අපිට ලැබෙන පුංචි හරි දෙයක් බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් නේද? ලස්සන මලක්, ලස්සන කොළයක්, හුරතල් සතෙක්, ලස්සන ඇලදොල ගංගා, ලස්සන වෙල්යායක් දිහා බලලා හරි අපිට පුංචි සතුටක් හරි ලබන්න පුළුවන් නේද? ඉතින් ප්‍රශ්න කෝටියක් තිබ්බත් පුංචි දෙයකින් හරි සතුටු වෙන්න පුළුවන් ලස්සන හදවතක් හදාගන්න පුළුවන් ඔයාටම තමයි. ඉතින් මේ අපේ හිතවලට විවේකයක් දුන්නු වෙලාව මායි මහත්තයයි අක්කගේ පුතයි අද මේ විදිහට පුංචි වෙලාවකට හරි සතුට හොයන් ගියා. අපි මේ ගෙවන ජීවිතේ ඊළඟ මිනිත්තුවේදී අපිට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අපි ජීවිතයට ලැබෙන තප්පරයත් සතුටින් ගෙවන්න ඕනි. ඒකයි මං කලිනුත් කිව්වේ ලැබෙන පුංචි දෙයකින් හරි සතුටු වෙමු කියලා. හැම මොහොතක්ම නිවි සැනසෙල්ලේ හුස්මක් අරන් ජීවත් වෙන්න උත්සාහ කරමු. ජීවිතේ අවසාන මොහොතත් අපිට එතකොට සතුටින් යන්න පුළුවන් වේවි. අපි අපේ ජීවිතයට ලැබෙන හැම දෙයකටම ස්තුති වෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම like එකක් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.